කරලෙත් රතු පාට ස්වභාවයක් තියෙනවා. නමුත් මේක කරල ටිකක් ලොකු වෙනකොට සම්පූර්ණ කොළ පැහැයට හැරෙනවා ඇත්තටම. ආයුබෝවන් අස්සන්න YouTube channel එකට ඔයාලා හැමෝම අදත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් සාර්ථක වගාවක් කරගෙන යන්න. එහෙම නැත්නම් ගොවිතැනින් සූරයෙක් බවට පත් වෙන්න නම් ඒ ගොවියා අතේ නිතරම මුදල් ගැවසෙන එක බොහොම වැදගත් කාරණයක් වෙනවා. ඉතින් ඒ සඳහා නිතර අස්වන්න ලැබෙන භෝග වගාවන් කරගෙන යන්න ඕන. ඉතින් ඒ විදිහට බොහොම අපූර්වට කරගෙන යන වගා භූමියක තමයි මම මේ ඉන්නේ. මේ වගා භූමිය පිහිටලා තියෙන්නේ අඟුණුකොළ පෑලස්ස මහවැව ප්‍රදේශයේ. මේ වගාවේ හිමිකරුවා තමයි දිනේෂ් බණ්ඩාරනායක මහතා. ඉතින් බලන්න බොහොම සුන්දර වෙල්යායක බොහොම අපූර්වට කරගෙන යන කුඹුරක්. මොකද මම මේකට අපූර්ව කුඹුරක් කියලා කිව්වේ කුඹුරක් සාර්ථකව කරගෙන යද්දී වී වගාව පමණක් කරන එක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද අපිට වී වගාවෙන් අස්වැන්න ලැබෙන්නේ අවුරුද්දකට අවස්ථා දෙකකදී පමණයි. ඉතින් ඒ අතර කාලය තුල ගොවියට ඇතිවන මුදල්මය ගැටලු සමනය කරගන්න ගොඩ ගොවිතැනක් එහෙම නැත්නම් නියර වගාවක් කරන එක අතිශය වැදගත් කාරණයක් වෙනවා. ඉතින් මේ කුඹුරෙත් නියර වගාවන් කිහිපයක් සහ ගොඩ ගොවිතැනක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මම මේ මොනවද කියලා ඔබට පෙන්වන්නම්. ඉතින් ඔබ මේ දකින්නේ නියර වගාව තුල කරගෙන යන බණ්ඩක්ක වගාවක්. මෙතන ඇත්තටම මේ වගා කරලා තියෙන්නේ සෝමා කියන ප්‍රභේදය. මේ ප්‍රභේදය බලන්න මේ ගස්වල රතු පාට ස්වභාවයක් දකින්න තියෙනවා. කරලෙත් රතු පාට ස්වභාවයක් තියෙනවා. නමුත් මේක කරල ටිකක් ලොකු වෙනකොට සම්පූර්ණ කොළ පැහැයට හැරෙනවා ඇත්තටම. අනිත් එක තමයි දැන් මේ නියර වගාව තුල මේ වගේ කහපාට මල් පිපෙන ප්‍රභේද වගා කරාම වී වගාවට විශේෂයෙන්ම කෘමීන්ගෙන් නැතිවන හානි අවම කරගන්නත් ඒක ඇත්තටම හේතුවක් වෙනවා. ඒක අපිට ලැබෙන අමතර වාසියක්. අනිත් එක මේ නියර වගාව විදියට බණ්ඩක්ක වගාව පමණක් නෙමෙයි මෙතුම වගාවන් කිහිපයක්ම කරලා තියෙනවා. අනිත් එක තමයි දැන් මේ නියර වගාව කරන්න නම් මුලදිම මේක සැලසුම් කරගන්න ඕන. මෙතුම ඒක ඉතාම සාර්ථකව කරලා තියෙනවා. මොකද නියරවල් ටිකක් ලොකුවට දාගෙන තියෙනවා. එතකොට නියර එහෙම යන්න පුළුවන්, නියර සුද්ධ කරන්න පුළුවන්. ඒ විදිහට සැලසුම් කරලා තමයි හොඳට කරලා තියෙන්නේ. අනිත් එක තමයි මේ නියර වගාව කරද්දී කුඹුරේ වී වපුරලා අවසන් වෙනවත් එක්කම නියර වගාව ආරම්භ කරන්න ඕන. මොකද අපි මේකට අමතර ජලය ඒ වගේම පොහොර ලබා දීමක් සිදු කරන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කුඹුරට ලබා දෙන පෝෂණයෙන්ම තමයි මේ නියර වගාවත් යැපෙන්නේ. සමහර වෙලාවට පොහොර ටිකක් නම් එකතු කර ගැනීම කරනවා. නමුත් ජලය ලබා ගැනීමේදී ගැටලු ඇති වෙනවා මේ වගාව පස්සේ ආරම්භ කරොත්. ඉතින් ඔබ මේ දකින්නේ මේ කුඹුරෙම නියරවල් කිහිපයක කරගෙන යනවා කව්පි වගාවක් බණ්ඩක්ක වගාවට අමතරව. මෙතුම නියර වගාවන් වලට අමතරව ගොඩ ගොවිතැන් විදියට දඹල වගාවක් කරගෙන යනවා. මේ දවස්වල නම් ඇත්තටම කරල් දකින්න ලැබෙනවා අඩුයි. නමුත් ඇත්තටම මේ දඹල ඔබ දන්නවා ඇත්තටම වගා කරන්න ගොඩක් පහසුයි, නඩත්තු අඩු භෝගයක්. ඉතින් දඹල වගාවකුත් සාර්ථකව කරගෙන යනවා. දැන් මේ දඹල වගාවට අමතරව ගොඩ ගොවිතැන් විදියට පිපිඤ්ඤ වගාවකුත් කරගෙන යනවා. ඉතින් මම ඔබට පෙන්නපු නියර වගාවන් සහ ගොඩ ගොවිතැන් වලට අමතරව මෙතුම කුඹුර වටේටම කෝටු හිටවලා ආධාරක විදියට ඒ තුල මෑ වගාවකුත් කරගෙන යනවා සාර්ථකව. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. එහෙනම් අදට වීඩියෝ එකෙන් සමුගන්නවා. වෙනත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි.